පිංගුතුනි ඔබ කාටවත් ආදරය කරන්නේ ඔබ ඔබට විතරයි ආදරේ. දහම තේරුම් ගන්නකම් ඔබ ඔබට විතරයි ආදරේ. ඔබේ ලෝකේ තියෙනවා ඕනෙපාකම් ටික. නැද්ද? ඔබේ හිතේ තියෙන ඕනෙපාකම් ටික. ඔබට ඕන දේවල් ටිකක් තියෙනවා. අන්න ඒ ඕන දේවල් ටික කාට හරි කෙනෙක්ට පුළුවන් නම් ඔබට ලබා දෙන්න ඔබට එයා ගැන ලොකු සමීපතාවයක්, ලෙන්ගතු බවක්. ඔන්නෝක තමයි ආදරය කියලා කියන්නේ. ඔන්න ඔය දැනෙනවා ඒ කෙනා ගැන. මොකද එයා තමයි මට ඕන දේවල් දෙන්නේ. සාමාන්‍යයෙන් මේ කතාව මිනිස්සු පිළිගන්න කැමති නෑ. විශේෂයෙන්ම අම්මා කෙනෙක් පිළිගන්න කැමති නෑ. මම මතකයි අපි එක දවසක් දේශනාවක් කරන්න අපි එළියට වැඩපු අවස්ථාවක ඉස්කෝලේ ළමයි ටිකක් හිටියේ. ඒ ලෙවල් ක්ලාස් එකක් මට මතක වරදී. ඉතින් මේ දේශනාවක් කරන වෙලාවේ tie ළමයින්ට දුන්න ලස්සන උදාහරණයක් හිතන්න. මම මේ කාරණා කිව්වට පස්සේ මම මූණවල දැක්කා සැකයක්. ඇත්තද? එහෙම වෙන්නේ කොහොමද? මං එයාට ආදරේ, එයා මට ආදරේ නැත්තටම. මොදේරවල කාලය කියලා කියන්නේ සාමාන්‍යයෙන් ඉතින් සමීපතා සම්බන්ධතා ගොඩ නැගෙන කාලය. ලෝකේ සාමාන්‍ය වුණාට ඇත්ත ලෝකෙ එහෙම සාමාන්‍ය නැහැ. නමුත් දැන් අද සමාජයක සාමාන්‍යකරණය කරලානේ. ඒ නිසා අද එහෙම තමයි සමාජය ගොඩ නැගිලා තියෙන්නේ. ඉතින් මම ඒ ළමයින්ට කිව්වා හරි මං ඒක පිළිගන්නේ නැත්තම් මම පොඩි දෙයක් ඇක්ටිවිටි එකක් දෙන්නම් කරන්න. පොඩි ක්‍රියාකාරකම. මං ගියා කොලයක් ගන්න. හැමෝම කොලයක් අරගෙන ලියන්න. ඇයි ආදරේ? ඔබ ජීවිතේ ආදරය කරන කෙනෙක් ඉන්නවනේ. ඇයි ඒ කෙනාට ආදරේ? ඉතින් හිටපු දුවල ටික ලියනවා ඒගොල්ලන්ගේ කාරණා ටික, පුතාලා ලියන ඒගොල්ලන්ගේ කාරණා ටික. මම නැගිටලා ලැබුවා මොනවද හේතුව? පුතාලා කියනවා එයා ලස්සනයි. එයා මං ගැන හොයලා බලනවා. එයා මගේ නෝට් එක කම්ප්ලීට් කරනවා. ඔන්න ඔය ටිකක් මේ පැත්තෙන් ලියලා තිබ්බා. ගෑල්ලා මෑන්ගේ පැත්තේ ලියලා තිබ්බා. එයා හැන්සම්. එයා මං ගැන හොයලා බලනවා. එයා මාව බස් එකට ඇරලවනවා. එයා මට චොකලට් ගෙනල්ලා දෙනවා. ඔය වගේ හරි දේවල් ලියලා තිබ්බා. සාධාරණයි නේ. මං කො පොඩ්ඩක් හිතන්න. ඔය ලියලා තියෙන්නේ ඔබ ආදරය කරන කෙනාට හම්බෙනේවද? එහෙම නැත්නම් ඔබට හම්බෙනේවද? එයා ලස්සනයි කියන එක එයාට වැඩක් තියනවද? එයා ලස්සනයි කියන එක එයාට වැඩක් තියනවද? කාටද වැඩක් තියෙන්නේ? ඔබට. එයා චොකලට් ඔබට අරන් දෙනවා කියන එක වැඩේ කාටද තියෙන්නේ? එයාටද? එයාගේ තියෙන පිච්චයක් නැතිනවා. ඒ චොකලට් අරන් දෙන එකේ වාසිය කාටද තියෙන්නේ? Tamanට. එයා මාව බස් එකට ඇරලවනවා. කාටද වාසිය? ඔබට. හොඳට බලන්න මේ කතාව ඔබට තේරුම් ගන්න පුළුවන් නම් ඔබට තේරෙයි ඔබ මොන බොරුවකද ජීවත් වෙන්න කියලා. ඔයාට මං ආදරෙයි. ඔන්නෝම හිතාගෙන මං ඔයාට ආදරේ හිතාගෙන ජීවිතයක් ගොඩ නගනවානේ. ජීවිතයක් ගොඩ නගනවානේ. ඒකෙනත් එක්ක මුළු ජීවිතේම සම්බන්ධලා මැරෙනකම්ම ජීවත් වෙනවා. බොරුවක් හිතාගෙන. අර උදාහරණයක් ගත්තොත් ඔබට තේරුම් ගන්න පුළුවන් හොඳටම අර දුව ගෑල්ල මෙලියලා තින්නේ එයාට හම්බෙන දේවල්, මේ පිරිමි ළමයි ලියලා තින්නේ එයාට හම්බෙන දේවල්. එයාගේ හිතේ තියෙන ඕනකම් ටික. අන්නේ ඕනකම් ටික මේ පැත්තෙන් ටික් වෙනවා නම් තියෙන බොක්සස් ටික, පොඩි පෙට්ටි ටිකක් තියෙනවා චෙක් කරගන්න. අන්නේ චෙක් කරගන්න තියෙන පෙට්ටි ටික, බොක්ස් ටික ටික් වෙනවා නම් හරි. මම එයාට කැමතියි. ඒ ටික ටික් වෙන්නේ නැත්තම් ඊළඟ දවසේ ඒ සම්බන්ධය එතනින් ඉවරයි. සමහරවිට අපි ගාවට එනවා අම්මලා තාත්තලා. ඇවිල්ලා කියනවා හාමුදුරනේ මේ පුතාව ගන්න හාමුදුරනේ වාසල පැවිදි කරගන්න. සාමාන්‍ය අම්මා කෙනෙක් එහෙම කතාවක් කියන්නේ පුතා පැවිදි කරගන්න කියන්නේ. අපි අහන මොකක්ද හේතුව? ඇයි අම්මේ පුතා පැවිදි කරගන්න කියන්නේ? නෑ හාමුදුරනේ මෙයා කුඩු ගහනවා හාමුදුරනේ. කුඩු ගහනවා. අපේ තියෙන ඔක්කොම දේපල් ටික අපේ තියෙන ඔක්කොම පිච්චි හොරගෙන ගිහලා මෙයා කුඩු ගහන සල්ලි ඔක්කොම විකුණනවා. ඒ නිසා හාමුදුරනේ පැවිදි කරන්න. හරි කතාවක් නෙමෙයි කියන්නේ. කුඩු ගහන්න කලින් ඒක නා පුතා පන්සල දෙන්න කැමති නෑ.
කුඩු ගහන්න ගත්තට පස්සේ මොකෝ වෙන්නේ? දැන් අර අම්මගේ හිතේ පුතාගෙන් බලාපොරොත්තු වෙන දේවල් ටික ඉටු වෙන්නේ නැහැ. ඒ නිසා ආදරේ නැහැ. මොකද ආදරය කියලා කියන්නේ එයාට කරන එකක් නෙමෙයි. පුතාට නම් ආදරේ එකපාරට මොකද්ද මේ උනේ? ඔබේ ජීවිතයේ අවස්ථා නැද්ද අම්මා කෙනෙක් වශයෙන් නැත්නම් ඔබ තාත්තා කෙනෙක් වශයෙන් තරහ ගියපු අවස්ථා පුතා ගැන දුව ගැන? ඒ තරහ ගියපු අවස්ථාවන් වල ඔබ පුතාට එක හා සමාන ආදරය කළාද? ඔබ ගැහුවා බැන්නා මොකටද? ආදරේට. ආදරේටද නැත්තම් හිතේ ආපු තරහටද? හොඳට හිතන්න. විවෘත මනසකින් මේක ගන්න. ඔබ හිර වෙලා ඉන්න ලෝකෙන් පොඩ්ඩක් එළියට ඇවිල්ලා මේ ඔබ හිර වෙලා ඉන්න පොඩි බොක්ස් එකකින් එළියට ඇවිල්ලා think outside the box. පෙට්ටියෙන් එළියට ඇවිල්ලා හිතන්න. හිතද්දි පේරෙයි මොකක්ද ඇත්ත නේද මේ කතාව කියලා. ඔබේ හිතේ තරහක් ආවා. ඇයි තරහක් ආවේ? ඇයි තරහක් ආවේ? අපි තුමු ඔබ ගෙදර යනකොට පුතා භාවනා කර ඉන්නවා. දැන් තරහක් එනවද? පුතා හරි දුව හරි කාමරයට වෙලා බුදු කුටියට වෙලා භාවනා කර ඉන්නවා. දැන් ඔබේ හිතේ තරහක් එන්නේ නැහැ. නමුත් ඔබ ගෙදර එනකොට ඔබට ආරංචියක් එනවා පුතා හරි දුව හරි ලකුණු අඩුවෙන් අරගෙන තියෙන. එහෙම නැත්නම් මොකක් හරි විභාගයෙන් පාස් වෙලා නැහැ. දැන් ඔබේ හිතට තරහක් එනවා. නැත්නම් ඒක නා මොකක් හරි වටින දෙයක් ඒ පුතා අතින් වැටලා කුඩු වෙලා. දැන් ඔබේ හිතට තරහක් එනවා. ඔබ එක හා සමාන ආදරයක්ද තියෙන්නේ? එහෙම නැත්නම් ආදරේ වෙනස් වෙනව නේද? ඒ අවස්ථාවට අනුකූලව වෙනස් වෙනව නේද? ඔබ හිතලා බලන්න. එහෙනම් මෙච්චර කාලයක් ඔබ ඒ කෙනාට ආදරය කළා නැහැ. ඔබේ ඕනෙපාකම් ටික ඉටු වෙනකන් ආදරේ. පිරිමිලා මේ ගැල්ල මේ ආදරෙන් වෙඩිලා ඉන්නවා. පිරිමිලා මේ බොන බව දැනගත්තට පස්සේ ඊළඟ දවසේ ඉඳලා ආදරේ කොහේ ගියක්ද දන්නේ නැහැ. ඔය අන්ධකාරේ ජීවත් වෙන්න එපා පින්වතුනි. සත්‍ය දකින්න. ඇත්ත දකින්න. මේ සම්බුද්ධ ශාසනය විතරයි ඇත්තම ආදරේ තියෙන්නේ. ඒ මොකද සම්බුද්ධ ශාසනයවත් මේ මගවන්න උත්තමයන් වහන්සේලා ගාව ඔබෙන් ඉටු වෙන්න ඕන දේවල් ටිකක් නැහැ. ඒ හිතවල බලාපොරොත්තු නැහැ. මේ හිතට ඕනේ ඒ හිත සුවපත් කරන්න විතරයි. එතනින් හිනාවක්, එතනින් මොකක් හරි පූජා කරන දෙයක් කිසිම දෙයක් ගැන බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඔබේ සතුට උදෙසා ජීවත් වෙන විතරයි. ඒ නිසා ඔබට තමයි ඒ උත්තමයන් වහන්සේලා තමයි ඔබට ඇත්තටම ආදරේ. මොකද ඔබ ගැන බලන්නේ මිසක් තමන්ගේ තියෙන ඕනේ පාගම් ගැන නෙමෙයි. ඔබ ආදරය කරන කෙනෙක් දවස පුරාම මූණ බුම්මගෙන ඉන්නවනම් මූණ හිනාවක්වත් හිනා පොදන්නේ නැහැ. දැන් ඔබට අර එක හා සමාන ආදරයක් දැන් තියනවද? නෑ. නමුත් ඔබෙන් හිනාවක්වත් ඕනේ නෑ. ඔබෙන් කිසිම දෙයක් ඕනේ නෑ. ඔබ බැන්නක් ගැහුවත්, ගල් මුල් එව්වත්, මල් එව්වත් උන්වහන්සේලා ඔබට හදවතින් ආදරේ. තථාගතයන් වහන්සේ සාරිපුත්තයන් වහන්සේට හදවතින් ආදරේ. ඒ වගේම දේවදත්තයන් වහන්සේටත් ඒ හා සමානව ආදරේ. ඒ ආදරය කියලා කියන්නේ ලෝකයා කතා කරන ආදරය නෙමෙයි. ඒ ආදරය කියලා කියන්නේ ලෝකයා කතා කරන ආදරය නෙමෙයි. ඒ ආදරය කියලා කියන්නේ unconditional. එහෙම නැත්නම් අපි කියන කොන්දේසි විරහිත ආදරයක්. මොන දේ වුණත් ඒ කෙනා ගැන හොයලා බලනවා. ඒ කෙනාගේ සතුට තමයි මගේ සතුට. ඔන්න ඔය කියන පරම උත්තරීතර අදහස. තථාගතයන් වහන්සේ සාරිපුත්තයන් වහන්සේටත් එක හා සමානව ආදරය. ඒ වගේම දේවදත්තයන් වහන්සේටත් ඒ හා සමානව ආදරය. පින්වතුනි, අන්නේ ආදරේ විදින් මේ සම්බුද්ධ ශාසනය තුළ විතරයි එහෙම ආදරයක් තියෙන්නේ. ඔබේ යාළුවෝ, ඔබේ ඥාති මිත්‍රාදීන්, ඔබ ආදරය කරලා කියන පිරිස හැමෝම ඔය වගේ ඔය જાතිය තමයි. ඔබෙන් අවශ්‍ය දේවල් ටිකක් එයාට තියෙනවා. ඒ දේවල් ටික ඉටු වෙනකන් ඒ ජීවන රංග මඩලේ ඔබට ආදරේ කියන චරිතය රඟපාන.